ආයුබෝවන් හංසි ඩයරි YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම ලෑස්ති වෙන්නේ පැටිස් හදන්න. එහෙනම් බලමුද මම කොහොමද පැටිස් හදාගත්තේ කියලා. මුලින්ම මම පැටිස් එක හදන්න අවශ්‍ය පිරවුම තමයි හදාගන්නේ. ඒ සඳහා මම ගත්තා පොඩියට කපාගත්ත ලූණු, සුදු ලූණු, අමු මිරිස්, කරපිංචා, රම්පෙ කෑල්ලක්, කුරුඳු පොතු කෑල්ලක්, ඒ වගේම සැමන් සහ තඹගත්ත අල. මේ දේවල් ටික සේරම හොඳින් ටෙම්පරාදු කරලා පැටිස් එකට අවශ්‍ය පිරවුම හදාගන්න තමයි දැන් තියෙන්නේ. ඔන්න මම දැන් පිරවුමට අවශ්‍ය මිශ්‍රණය හදාගෙන ඉවරයි. ඊළඟට තියෙන්නේ පැටිස් එක හදන ඩෝ එක හදාගන්න. මම පාන් පිටි අරන් තියෙනවා. ඒකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාලා මද රස්නි වතුර ටික ටික එකතු කරලා ඩෝ එක හදාගන්න තමයි තියෙන්නේ. පොල් තෙලුත් එකතු කරන්න ඕනි ඩෝ එක හදනකොට. දැන් පැටිස් එක හදන්න අවශ්‍ය මිශ්‍රණයත් ලෑස්ති, පිටි එකත් ලෑස්ති. ඊළඟට මම ඒවා පොඩි කොටස් වලට වෙන් කරලා මේ වගේ පොඩි රොටි විදියට හදා ගන්නවා. සේරම එකපාර හදා ගන්නවා.
ඊට පස්සේ මම මේ විදියට පැටිස් මෝල්ඩ් එකක් භාවිතා කරලා පැටිස් ටික හදාගන්නවා. ඔයාලට ගෙදර පැටිස් මෝල්ඩ් එකක් නැත්නම් අපට ගෑරුප්පුවක් ආධාරයෙන් වුණත් මේ පැටිස් ටික හදාගන්න පුළුවන්. රොටිය මැදට පිලින් එක දාලා දෙකට නවලා අයින ටික ගෑරුප්පුවකින් හොඳට නීට් කරාම පැටිස් එක අපට හදාගන්න පුළුවන්. පැටිස් ටික හදාගෙන ඉවරයි. දැන් මම ලෑස්ති වෙන්නේ මේ ටික තෙලේ බැදගන්න. ඔයාලට කැමති නම් තෙලේ බදින්න නැතුව oven එකේ බේක් කරලා වුණත් පැටිස් ටික ගන්න පුළුවන්. ඔන්න මේ විදියට තමයි මම පැටිස් ටික ලෑස්ති කරගත්තේ. ඉතින් පැටිස් ටික හරිම රසට තිබුණා. ඔයාලත් ගෙදර ඉන්න වෙලාවක හදලා රස බලන්නකෝ. ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා හමු වෙන්න එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.